හොඳයි හැමෝටම සුබ දවසක් වේවා. උනතත් අපි ඔයාලකට ඇවිල්ලා ඉන්නවා forex bull market daily market focus video කරගෙන. අද දවස් වල guys 2025 10 මාසයේ 21 වෙනිදා අද අගරුවක් දවස අපි බලමු අද දවස් තුන bull market එක මොනවාගේ ශ්‍රීමන්තයක් ඇති කියන කාරණේ. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන මෙන්න මේ සමූහ වලට ඔයාලට එකතුලා ඉන්න පුළුවන්. මේ සමූහ අපි දවස් පුරා ඕපන් කරලා තියෙන්නේ. මේ සමූහ අපි ඔයාලට ඕපන් කරලා තියෙන්නේ ඔයාගේ දැනුම හදා ගන්න මේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් තියෙන මේ සමුතුරට අපි හැම උදෑසනකම ඔයාලට අපි දකින ෆන්ඩමෙන්ටල් අප්ඩේට් ටික ලබා දෙනවා. ඒ වගේම ෆෝකස් වීඩියෝ ලබා දෙනවා. ඊට අමතරව අපේ යාළුවෝ කතාවර ට්‍රේඩින් කරන යාළුවගේ ප්‍රශ්න විසඳන මේ සමුටත් එකතු වෙලා ඔයාලට දැනුම හදාගෙන ට්‍රේඩින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් හැමදාම මතක් කරනවා වගේ ට්‍රේඩින් කියන්නේ guys රිස්කි බිස්නස් එකක් මුලින්ම නොලෙජ් එක හදා ගන්න ෆීල්ඩ් එකට එන්න එහෙම නැත්නම් අනිවාර්යයෙන් මේ අර සක්සස් වෙන්න පුළුවන්. ඕකේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වීඩියෝත් එකතු වෙයි. ඉතින් මේ බිස්නස් එක ඔයාලට ගෙදරින් තම ෆ්‍රී කරන්න පුළුවන් බිස්නස් එකක්. නමුත් guys ඔයා මුලින්ම නොලෙජ් එක හදා ගන්න අවශ්‍යයි. නොලෙජ් එක නැතුව මේ ෆීල්ඩ් වලට එන්න එපා. ඔයාලට ඇති වෙන්න සල් නැති කරන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම කරන්න ඕන ඔයා නොලෙජ් එක හදා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හැම දැනුමක්ම ඔයාලට අපි මේ YouTube channel එක තුල දීලා තියෙනවා. අපි daily focus video එකක් ඔයාලට අරගෙන එනවා. ඊට අමතරව ඔයා forex කියන ෆීල්ඩ් එකට කැමති කෙනෙක් නම් මේ playlist කියන tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැනට කතා කරලා තියෙන හැම දෙයක්ම ඔයාලට පහසු වෙන playlist කරලා දිනවා. forex කියන ෆීල්ඩ් එකට ආස කෙනෙක් නම් මුලින්ම මෙන්න මේ forex කියන playlist එකට එන්න playlist එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය හැමදේම අපි මේ playlist එක තුල ඔයාලට දාගෙන beginner කෙනෙක්ට 0 ඉඳන් forex පටන් ගන්න විදිය. ඊට අමතරව අපි technical analysis videos ආඩ ගන්නලා තියෙන මෙන්න මේ SMC කියන playlist එක අනිවාර්යෙන් බලන්න. මේ තුල ඔයාලට අවශ්‍ය හැම දැනුමක්ම අපි දීලා තියෙනවා market එකේ logic එක පිළිබඳ. ඊට අමතරව අපි daily ගේන market focus video එක මේ playlist එක තුල අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ knowledge එක අරගෙන ඔයා මේ field එකට ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලට success වෙන්න පුළුවන්. ඉතින් මේ බලන වීඩියෝ එක පහළ description එක ඔයාලට මෙතනින් open කරගන්න පුළුවන්. description එක තුල අපි ඔයාලට අවශ්‍ය හැම link එකක්ම දාලා තියෙනවා. අපි දැනට ඔයාලට brokers ලා 3 දෙනෙක් ගෑල් දෙනවා. XM, IC සහ XNET කියන brokers ලා 3 දෙනා. ඔයාලට කැමති broker කෙනෙක් මේ අතරින් තෝරගන්න පුළුවන්. ඔයා practically ඒක බලලා තෝරගන්න. අපි නිවැරදි link එක දාලා තියෙනවා. platform එකට register වෙන්න පුළුවන්. ඊට අමතරව register වෙන්න කොහොමද කියලා පහළින් වීඩියෝ එක දාලා ඇති වෙන වෙනම ඔයාලට පහසු වෙන්න. ඊට අමතරව අපි ඔයාලට daily ගේන focus video එකකින් අපි දෙන supply demand zone වලට මකට ආවට පස්සේ නිවැරදිව confirmation බලලා entry ගන්න විදිහ මෙන්න මේ වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. ඊට අමතරව forex market එකට ලොකු time එකක් දෙන්න බැරි කෙනෙක්ට ඒ වගේම job එකක් කරන කෙනෙක්ට වගේ මෙන්න මේ 5 minute strategy එකක් අපි ඔයාලට ගෑනලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙන්න මේ අපේ Telegram group එකට එකතු වෙන්න පුළුවන්. කට්ටිය කතා වෙලා trading කරනවා ඒ group එක තුල. අපේ ඊට අමතරව ඔයාලට අපේ Facebook page එකටත් එකතු වෙලා forex සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියෙනවා. විසඳ ගන්න අවස්ථාව අපි දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට skill crypto netල වගේ දේවල් අවශ්‍යයි ඉන්නවනම් මේ WhatsApp number එකක් අපි ඔයාලට දාලා තියෙනවා. මේ number එකට අපිට message එකක් දාලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඔයාලට අපි වෙන කිසිම Telegram හෝ ඔයාලට personally inbox එකවල message දාන්න ඒ වරුන්ට අහුවෙන්නේ නැතුව මේ දීලා තියෙන number එකකින් පමණක් ඒ වැඩේ කරගන්න. right. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි අපි මුලින්ම දැනට chart එක already අවිල්ලා තියෙන සිරුම levels උන්ට ඉවත් කරගෙන chart එක clear කරගෙන අදස් focus video එකට යමු. හොඳයි මම දැනට market එක already අවිල්ලා තිබ්බ සිරුම levels උන්ට ඉවත් කරගත්තා. අපි මුලින්ම යමු daily time frame එකට guys. අලුත් දවසක් ලැබලා තියෙනවා. අපි daily time frame එකෙන්ද market එක focus කරගමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කතා කරා මෙන්න මේ කාරණේ. මෙන්න මේ sell to buy candle එක වැදිලා තියෙන ආකාරයේ market එකේ අද දවසේ නිර්මාණය වෙන candle එක ඉතාම වැදගත්. මේ candle එක reverse එකකින් finish වුණොත් market එක buy to sell එකක් විදිහට finish වුණොත් අද දවස් තුල මෙන්න මේ අපි කතා කරපු 15 level target කරන්න පුළුවන්. ඒ කාරණා ගැන roughly ඔයාලා idea එකක් තියාගන්න. okay අපි බලමු මෙන්න මේ ඊයේ okay අපි බලමු මේ ඊයේ දවසේ නිර්මාණය කරපු candle එකට Fibonacci දාලා ඔයාලට අද දවස් තුල bull market එකට enter වෙන්න පුළුවන්. market එකක් වුණොත් daily time frame එකකින් Fib level මොනවද තියෙන කියන කාරණා. බුල් කෙනෙක් ඉන්න මම bottom එකේ ඉඳලා top එකට මේක Fibonacci දාලා අපි special Fib level එක 0.315 සහ golden pocket එක ඉක්මනටම note කරගන්න. හොඳයි මම daily Fib level එක note කරගෙන Fibonacci tool එක ඉවත් කරගන්නවා. අපි මේ level එක මුලින්ම lock කරගමු. මොකද දැන් ඔයාලට අලුත් දවස තුල මුල් market එකට enter වෙන්න පුළුවන්. Fib level එක place ලා දෙනවා. අපි මේ ටික බලමු. පළවෙනි level එක දෙනවා guys daily 0.3 level එක 4319.31 කියන area එකේ දෙවෙනි level එක තියෙනවා daily 0.5 level එක 4300 කියන area එකේ. next අපි golden pocket එකත් අපි note කරගමු. 4281 4273.49 කියන area එකේ golden pocket එක තියෙනවා. මෙන්න මේ daily level දෙක සහ zone එක ගාට target කරගෙන ඉන්න පුළුවන්. අද දවසේ market එක රිකවරි එකක් ආවොත් පහළට gold buy එකක් බලන්න. ඊට අමතරව අපි daily buy එකත් note කරගමු. ඊ දවසේ candle එකේ liquidity. මොකද මේ atom time වල market එක මෙන්න මේ liquidity gap කරලා යන අවස්ථා තියෙනවා. අපේ ADH එක තියෙනවා 4381.53 කියන එක. මෙන්න මේ level zone ටික සහ liquidity point ගැන ඔයාලට correct එකකින් ඉන්න පුළුවන් අලුත් දවස තුල gold market එකට enter වෙන්න.
right. අපි දැන් බලමු මකට ලික්විඩිටි එක තියෙන හයිඩ්‍රොලික් ලෙවල්ස් මොනවද තියෙන කියන කාරණේ. ඒක තමයි මම මුලින්ම යූස් කරන ටයිම් ෆ්‍රේම් එක. අපි බලමු ආසන්නෙම තියෙන පොයින්ට් මොනවද කියලා. මෙන්න මෙතන guys value gap එකක් තියෙනවා. හරි. අපිට ඒක ෆීල් කරන්න පුළුවන්. 4FVG එකක් මේ පොයින්ට් එක ගැන රෙට් එකේ ඉන්න. මේක පීක් පොයින්ට් එකක් හරිද? හොඳට බලන්න පොඩ්ඩක්. ආයෙ තියෙන මෙන්න මෙතන 4FVG එක. මේ පොයින්ට් quality point මොකද මාකට් එක අපි ටාගට් කරගෙන ලෙවල් තියෙන මේ ඒරියාස් වල. ඊට අමතරව මෙතන තියෙනවා තව පොයින්ට් එකක්. මෙන්න මේ කැනල් එක OB එකක්. මෙතන තියෙන වැදගත් පොයින්ට් එක 4OB මේක අපි කාලයක චේන්ජ් කරගමු. ඕකේ. ඔය තියෙන්නේ පොයින්ට් ටික අපි අනිකුත් වලට පහලා දීලා තිබ්බ පොයින්ට් මෙව්ව වැරි. ආසන්නයේම තියෙන මේ අලුත් පොයින්ට් එක අපි දෙන්නේ අපි දවස් 12ට එන්ටර් වෙන පුළුවන් මාකට් එක. අපි මේ ටික නෝට් කරගමු. මොන බලව ලෙවල් එක තියෙනවා 4344.95 4327 30 කියන ඒරියා එකේ value gap එක. next level එක තියෙනවා 4293.60 4265.92 කියන ඒරියා එකේ. next අපි OB එක තියෙනවා 4265.92 4222.19 කියන ඒරියා එක. හරි. ඔය තියෙන්නේ අලුත් පොයින්ට් ටික. ඔයාලට ගෝල්ඩ් මාකට් එකට එන්න වෙන්න පුළුවන්. buy එකක් බලන්න. මේ පරණ අපි කලින් දීපු පොයින්ට් ඒව වැලිට හරි. ඒව ඉවත් කරගන්න එපා. ඒ ටික වැලි. මෙන්න මේ පොයින්ට් ටික ඔයාලට ටාගට් කරගෙන ඉන්න පුළුවන්. අද දවස් තුන ගෝල්ඩ් මාකට් එක buy එකක් බලන්න. ඊට අමතරව මෙන්න මේ 4 hour liquidity note කරගන්න guys. හරි. මෙතන liquidity තියෙනවා. okay. ආයෙ මෙන්න මේ පොයින්ට් එකේ තියෙනවා. ගොඩක් පහළ තියෙන්නේ මේ පොයින්ට්. ආයෙ මේ areas. okay. ඔය තියෙන මාකට් එකේ ටාගට් මේ liquidity point grab කරද්දී ඔයාලට පුළුවන් time frame එක අඩු කරලා ගෝල්ඩ් මාකට් එකට එන්න. හරි. මෙන්න මේ පොයින්ට් එක ගැන ඔයාලට ටිකින් 4 hour time frame එක. okay. අපි 1 hour එකටත් පොඩ්ඩක් ගිහලා බලමු. මම 1 hour එකට ඇවිල්ලා මේ තියෙන ඊයේ දවසේ නිර්මාණය කරපු ලෙග් එක බලමු. ලෙග් එකේ තියෙන high quality point මොනවද කියලා මකට ගන්න පුළුවන්. මේක already මෙතන මේ ඇතුළේ value gap එකක් තියෙනවා පොඩි මේ සීමාව තුල. මේ කියන රෙට් එකේ ඉන්න ආයෙ මෙන්න මේ ඒරියා එකේ තියෙන මොන FVG එක. ඊට අමතරව තමයි මෙන්න මේ පොයින්ට් එකේ තියෙනවා IDM එක. මේ ඒරියා එක මේකත් එක්ක වෙන්න. okay. මෙන්න මේ පොයින්ට් එක ගැන රෙට් එකේ ඉන්න මෙන්න මේ පොයින්ට් ගැන මකට මේ හරියට වගේ වැටලා ආයෙ buy වෙන්න පුළුවන්. ආයෙ අපිට මේ value gap තියෙනවා. අපි ඒක නෝට් කරගෙන ඉන්නේ. මේ ඒරියා එකේ තව IDM එකක් තියෙනවා. ඔන්න ආයෙ ඔබ නෝට් කරගෙන ඉන්න ගෝල්ඩ් වැටෙන්න පුළුවන්. ඔන්න පොයින්ට් එක ගැන 1 hour එකකින් රෙට් එකකින් අපි ඒ ටික ඔයාලට නෝට් කරලා දුන්නා. මේ අපේ value gap එක ඇතුලේ තියෙන මේක 4337.57 4337.41 කියන ඒරියා එක. value gap එක. guys 4332.56 මේ පොයින්ට් එක. 4323.84 කියන ඒරියා එක. 23.84 292යි 4325.14 4292.98 කියන ඒරියා එකේ IDM එක තියෙනවා. ආයෙ අපේ අනිත් level ටික වැලිට ඔයාලට කලින් දුන්න ආයෙ තියෙන මෙන්න මේ පොයින්ට් එක 4261.14 4246.18 කියන ඒරියාස්. okay. මාකට් එක මෙන්න මේ පොයින්ට් එකේ ලික්විඩිටි ගත්තා. මෙතනින් අරගෙන තියෙනවා. රිකවර් එකක් එන්න පුළුවන් අපි මේ කතා කරලා තියෙන level වලට. right. ඒ level වලින් ඔයාලට පුළුවන් ගෝල්ඩ් මාකට් එක කැෂ් කරගන්න. right. ඒක අනගෙන රෙට් එකකිනවා. මේ හැම level zone එකකින්ම clear confirmation බලන්න. ඔයාලට confirmation බලන්න 5 minute එක සහ 1 minute එක use කරන්න පුළුවන්. අපි confirmation බලන විදිය කලින් කියපු වීඩියෝ එකේ link එක පහළ දාලා තියෙනවා. okay. අපි දැන් බලමු 5 minute එකෙන් ගෝල්ඩ් මාකට් එක අසන්නේම අදින්න පුළුවන් පොයින්ට් මොනවද තියෙන කියන කාරණේ. මේක grab කරලා තියෙනවා. මේක grab මෙතන පොයින්ට් එකක් තියෙනවා. ඩිමාන්ඩ් zone එකක් තියෙනවා guys 5 minute. පොඩ්ඩක් හැරෙට ඉන්න ලොකුටම ෂෙයා කරන්න එපා. නමුත් මේවට වැඩ කරනවා මාකට්. හරි. මේ පොයින්ට් එකක් ආයි මෙතන value gap එකක් තියෙනවා. key area එකක් මාකට් රිවර්ස් වෙන්න පුළුවන් 5 minute එකේ. ආයි මෙන්න මේ පොයින්ට් එක. හරි. ආයි තියෙනවා මෙන්න මේ area එකේ key level එකක්. ආයි මෙන්න මේ point roughly idea එකක් දාගන්න තියාගෙන note කරගන්න. okay. ඔය level gap වල තියෙනවා already. ඔන්න පොයින්ට් එක ගැන රෙට් එකේ ඉන්න 5 minute එකේ ගෝල්ඩ් මාකට් එක අදින්න පුළුවන් level ටික. අපි ටිකත් ඔයාලට නෝට් කරලා දෙන්න. 4344.41 4337.57 කියන ඒරියා එකේ පළවෙනි level එක තියෙනවා 5 minute එකේ. 4301.56 4293.60 කියන ඒරියා එකේ දෙවෙනි level එක තියෙනවා. ආයේ 4283.63 4273.49 කියන ඒරියා එකේ next level එක තියෙනවා 5 minute. ආයේ guys මෙන්න මේ point එකේ 4257.74 4251.10 කියන ඒරියා එකේ next level එක ආයෙ මෙන්න මේ point එක 4239.59 4230.74 කියන ඒරියා එකේ next point එක තියෙනවා. මොන 5 minute point එක ගැන තරට කින්න මකට කරන්න පුළුවන් දේවල් ටිකක් විදිහට අපි බලුවොත් මේ ඒරියා එක දැන් රන් වෙනවා. මේ point එක වලට වැටිලා buy වෙන්න පුළුවන්. අපි කතා කරපු level ගොඩක් තියෙන මේ ඒරියා එක. ඔය කරන්න ඕන entry catch කරගන්න
සෙල්ලර මුවමන්ට් එක දෙනකන් ලික්විඩ් හම්ටන මුවමන්ට් එක මුකුත් කරන්න යන්න එපා. චොක් එකක් දීලා රිවර්ස් වෙනකන් ඉන්න. ඊට පස්සේ ආගේ බුලිෂ් ඩයිවර්ජන්ස් එක හෝ ෆිබොනාචි රිවර්ස් එක දුන්නොත් ඔයාලට පුළුවන් මේ පොයින්ට් එක ගෝල් කැච් කරගන්න. ලොම් පොසිෂන් එක උඩ හයි ටාගට් ගන්න ඕනේ. ඕකේ. අපරම් පුළුවන් පොසිබල් බයි සෙටප් එක. මේක මෙතන වදින්න පුළුවන්. නැත්නම් මේ කතා කරලා කියන හයි ක්වොලිටි පොයින්ට් වල වදින්න පුළුවන්. අර ටින්න ලෙවල් ගොඩක් තියෙනවා. ඔයාලට බයි එකක් කැච් කරගන්න. right සෙල් එක බලන ළමයි මෙතන මකට ගන්න මේ පොයින්ට් එකේ පහළ ගැලෙව්වොත් මම මෙහෙයයි. තව බයි වෙන්න පුළුවන් මෙහෙ උනත්. අකරන ලික්විඩිටි ගන්න මොමන්ට් එක දෙනකන් ඉන්න. ලික්විඩේට් කරනකන් ඉන්න මිනිස්සු ඊට පස්සේ චොක් එකක් දීලා සෙල් එකකින් ඉන්න. ඊට පස්සේ වඩ පුළුවන් බෑරිස් ඩිෆිෂන්සි එකක් ෆිබොනාචි රිවර්ස් එකක් දුන්න ගෝල් කැච් කරගන්න ෂෝට් පොසිෂන් right මේ පොයින්ට් වලට යටින් රිවර්ස් වෙනවා. මේ දින්න වලට බලන්න පුළුවන් එකම ෂෝට් පොසිෂන් එක right ක්ලියර් කන්ෆර්මේෂන් එක. ඕකේ ඔන්න ඔය කාරණා ගැන රෙට් එකේ ඉන්න හයිවේ මාකට් එක නැවතත් බයි ඇක්ටිව් වෙලා තියෙනවා. බලන්න පුළුවන් ඊයේ දවස් තුල වෙච්ච දේත් එක්ක අපි රෆ්ලි ඔයාලට අයිඩියා එකක් දෙන්නම්. මාකට් එක සාමාන්‍ය බයි එකක් ගියොත් යන්න පුළුවන් පොයින්ට් මොනවද තියෙන කියන කාරණේ අපි ට්‍රෙන්ඩ් බේස් ෆිබොනාචි එක දාලා පොඩ්ඩක් බලමු. ඔන්න මාකට් එක આવුත් ගයිස් ටාගට් කරන් ඉන්න මෙන්න මේ පොයින්ට් ට්‍රෙන්ඩ් බේස් ෆිබොනාචි එකෙන් දෙන මෙන්න මේ පොයින්ට් ටික නෝට් කරගන්න. 4413.97 4475.99 මේක නම් මේ උඩම ලෙවල් එක ගොඩ කාලයක් යවකට 4654 කියන්න බෑ අපිට. හරි ඔය තියෙන ට්‍රෙන්ඩ් බේස් වලින් දීපු ලෙවල් ටික අපි ආසන්නේ ලෙවල් ටික නෝට් කරගමු. ඔය පොයින්ට් ටිකක් නෝට් කරගෙන තියාගෙන ඉන්න. මාකට් එක රෆ්ලි බයි එකක් ගියොත් යන්න පුළුවන් පොයින්ට්. right ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි දකින්නේ අලුත් දවස් තුල ගෝල් මාකට් එක කරන්න පුළුවන් දෙයක් විදිහට මේ ෆෝකාස්ට් එක ගන්න පුළුවන් chart එකට ඇප්ලයි කරගෙන. ඕකේ අපි යමු ලිස්ට් එක බලන්න. මම listing.com වලට ගිහලා ටූල් එකට ගිහලා ක්‍රොම් කැලෙන්ඩර් එකට යනවා. අපි බලමු ඉම්පැක්ට් නිවුස් මොනවද තියෙන කියලා ගන්න. ඇප්ලයි. ඕකේ අද දවස් තුල අපිට medium impact news එකක් වුණ 7-5 ගානට තියෙනවා medium impact news. හමාරට medium impact news තියෙනවා. අද high impact news අපිට මොකද බලාගන්න නැහැ. medium impact news කීපයක් තමයි තියෙන්නේ. මාකට් එක ටෙක්නිකලි මූවමන්ට් දෙන්න පුළුවන්. ඒක අනගෙන තරට් එකේ ඉන්න. හරි. දැන් ඔයා අද දවස් තුල මාකට් එක buy වෙන්න පුළුවන්, sell වෙන්න පුළුවන්, possible zone මොනවද කියලා දන්නවා. නමුත් guys මේ කියන විදිහට මාකට් එක මේ zone වලින් move වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා දැනගන්න ඕන නිවැරදි confirmation මොනවද කියන කාරණේ මාකට් එක sell කරන්න හෝ buy කරන්න කලින්. ඒ සඳහා ඔයාලට අපි අවශ්‍ය හැම දැනුමක්ම දීලා දිනවා. ඔයා මේ දැන් බලපු වීඩියෝ එක පහළ description එකට එන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට අපි strategy දෙකක් දැනට ගියලා තියෙනවා. මුලින්ම තියෙන්නේ මේ 5 minute strategy එක අපි ඔයාලට ගෙනාවේ. forex සාමාන්‍යයෙන් මොකද කෙනෙක්ට හෝ job එකක් කරන කෙනෙක්ට මේ market එකට ලොකු time එකක් දෙන්න බැරි කෙනෙක්ට මෙන්න මේ 5 minute strategy එක use කරලා ඔයාලට pocket income එකට daily income එකට යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ strategy එක අපි ඔයාලට ගන්න තියෙන්නේ අපි දැනට මේ daily දෙන forecast video බලලා ඔයා level එක place කරගෙන ඒ level වලට market ආවට පස්සේ ඔයාලට මෙන්න මේ strategy එක කියලා දීපු confirmation බලලා තනියම ලේස් වෙලන්න පුළුවන් ඒ level වලට. ඉතින් මේ news පිළිබඳ වගේම economy එකේ වෙන අනිකුත් අපි දාගෙන අප්ඩේට්ස් ඔයාලට මෙන්න මේ සමූහයට ලබා දෙනවා. හැම උදෑසනක මේ සමූහ දවස පුරාම ඔපන්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ සමූහවලට එකතු වෙලා අපි යාළුවෝ කතා කරලා ට්‍රේඩින් කරනවා. යාළුවගේ දැනුම බෙදාගෙන ඔයාලට පුළුවන් දැනුම හදාගෙන ට්‍රේඩින් කරන්න. right ඒ වගේම මෙන්න මේ forex දැනුම කියන Facebook සම්බන්ධ එකතර forex සම්බන්ධ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා. post එකක් share කරලා comment එකක් දාලා ඒ දේවල් විසඳ ගන්නත් ඔයාලට අවස්ථාවක් දෙනවා. මේ සම්බන්ධත් එක තුල දැනුම හදාගන්න. ඒ වගේම අද දවස තුල මාකට් එක කරන්න පුළුවන් දෙයක් විදිහට ඔයාලගෙන ඔයාගේ අදහසක් අයිඩියා එකක් තියෙනවා. ඒ දේ පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔටෝමැටිකව වෙනස් අදහසක් තියෙන පුළුවන්. ඒ දේ තව කෙට්ට සපෝට් එකක් වෙයි. ඒ වගේම වීඩියෝ එක මේ දක්වා බලපු කෙනෙක් නම් වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මෙතන ෆ්‍රී සර්විස් එකට වඩා පුළුවන්. ෆ්‍රී සපෝට් එකක් තමයි ලයික් එක කමෙන්ට් එක ෂෙයා කියන්නේ. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක දුන්නට මතක් කරගන්න. හැමෝම පරිස්සම් ට්‍රේඩ් කරන්න. හැමෝටම ජය වේවා.